අද ටිකක් වෙනස් කතාවක් අරගෙන තමයි මං ඔයාලා ළඟට ආවේ. අපි බලමු ඒ මොකක්ද කියලා. දඟ බන්ටි. ලස්සන පුංචි ගොවි පොලක් බන්ටිගේ සීයට තිබුණා. එළවලු, පළතුරු හැදිලා පුංචි ගොවි පොල හරිම ලස්සනයි. බන්ටි, මම පහළ ඉඩමට යනවා. ගොවි පොලට සත්තු ආවොත් අර ටකය සොලවන්න. පුංචි යාළුවනේ, ටකය කියන වචනේ ඔයාලට ටිකක් නුපුරුදු වෙන්න පුළුවන්. පැරණි කාලයේදී ගොවි පොළවල් වලට, හේන් වලට එන සත්තු එයාලා එන එක වළක්ව ගන්න තමයි මේ ටකය පාවිච්චි කරේ. ඉතින් මේ ටකය සෙලෙව්වහම සත්තු බය වෙලා ඈතට යනවා. ඉස්සර කාලේ විතරක් නෙමෙයි. දැන් කාලෙත් ගොඩක් ගම්වල මේ ක්‍රමය පාවිච්චි කරනවා තමන්ගේ හේන් ගොවි පොළවල් රැකගන්න. ඉතින් අපි බලමුකෝ කතාවේ ඉතුරු ටික. මම බලා ගන්නම්කෝ සීයා. පුංචි බන්ටි කිව්වා. ටික වෙලාවකින් සීයා මෙන්න සත්තු ආවෝ ඉක්මනට එන්න. සීයා ඉක්මනටම දුවගෙන එතනට ආවා. රැවටුණා හොඳටම රැවටුණා. බන්ටි බඩ අල්ලගෙන බිම පෙරලි hina වුණා. ඉතින් කිහිප දවසක්ම බන්ටි සීයව බොරු කියා රැවටුවා. ඉතින් පුංචි යාළුවනේ මේ විදිහට බොරු කියන එක හොඳ දෙයක්ද? නෑ නේද? දිනක් ඌරු පැංචයි එළු පැංචයි ගොවි පොලට ආවා. බන්ටි හොඳටම කලබල වෙලා ටකය සොලවා සීයට කතා කළා. ඔන්න ඉතින් සීයා එදා ආවේ නෑ. එළු පැංචයි ඌරු පැංචයි බඩ පිරෙන්න එළවලු පළතුරු කාලා ගියා. සවස සීයා ගොවි පොලට ආවා. සිදු වෙලා තියෙන දේ දැක්කා. බන්ටි ගොඩක් කලබල වෙලා තමයි හිටියේ. සමා වෙන්න සීයා. කවදාවත් මම බොරු කියන්නේ නෑ. ඇත්ත කියන හොඳ ළමයෙක් වෙනවා. බන්ටි සීයාට පොරොන්දු වුණා. දැක්ක නේද? බොරු කිව්වම කරදර ගොඩයි. බන්ටි ඉතින් එයා කරපු වැරැද්ද තේරුම් අරගෙන සීයාගෙන් සමාව ඉල්ලලා හොඳ ළමයෙක් වුණා. මේ කතන්දරේට මගේ පුංචි යාළුවෝ කැමති නේද? වෙනද වගේම ඔයාලා කැමතිම සිදුවීම මට ඇඳලා එවන්න. ස්තුතියි, නැවත හමු වෙමු.